න අන්තලික්කේ නසමුද්ද මජ්ජි න පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජතියෝ ජගතිප්ප දේසෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්. ඒ කිව්වේ කර්මයක් කළා කවදාකවත් ඒ කර්මයෙන් බේරෙන්න බෑ කියන එක. මොහොත මැදට ගියත් ගිරිලෙනක් ඇතුළට ගියත් අහසට ගියත් ඒ කර්මයෙන් බේරෙන්න බෑ. ඒකට නිදසුන් වශයෙන් කියත හැකි පෙර කලක ඔය මේ එක්තරා ස්වාමින් වහන්සේලා 7 නමක් වඩිනවා සවැත්නුවර ජේතවනාරාමයට බුදුහාමුදුරුවන් මුණ ගැහි. වඩිනකොට ඉතින් පයින්නේ වඩින්නේ. අතර මගදී අර ගල්ලෙන් මේ මහන්සියට ගල්ලෙනක් වුණා. ਉਹ ගල්ලෙනට ගිහිල්ලා ඒගොල්ලෝ මහන්සිය අරගත්තා. ටිකක් වෙලා යනකොට කොහේදෝ නැති මහ විශාල ගලක් ඇවිල්ලා අර ගල්ලෙනේ දොර වැහුණා. මේගොල්ලෝ පුළුවන් තරම් ශක්තිය දැම්මා. මේ ගල පෙරලා ගන්න කාටවත් බෑ. ඕක දැක්කු ගමේ මිනිසුත් ඇහිල්ලා මිනිස්සුත් දෙල්ලන්න බෑ. පස්සේ මේ හාමුදුරුවෝ 7 නමම දවස් 7ක්ම අර ගල්ලෙන ඇතුළට වෙලා ඉඳලා 7 වෙනි දවසේදී අර දොරටුවේ වැහිච්ච ගල නිකාම පෙරලිලා ගියා. ඔන්න බලන්න කර්මයේ විපාක දීපු හැටි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා 7 නම් බොහෝම අමාරුයි. වතුරවත් නැතුව ඒකේ එළියට ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ ආධාරයෙන් දාන ටික වළඳලා වතුර ටික පෑන් ටික වළඳලා ඒගොල්ලෝ ඉතින් ඔන්න ගමන් මේ මහන්සිය නිවාගෙන ඔන්න සවැත්නුවර ජේතවනාරාමයට වැටුණා. ඒ කොටස තව දවසක් ස්වාමීන් වහන්සේලා දෙනමක් වඩිනවා ඒ ජේතවනාරාමයට. ඒ වඩිනකොට එක්තරා ගියක් ළඟදී යනකොට ඒ වහලට උඩින් කපුටෙක් ඉගිලෙනවා. කපුටෙක් කියන වහලේ අර සිදුරු හෙවිලි කරපු වහලට ගිනි අරගෙන අර අහසේ ගිය කුරුල්ලගේ කපුටගේ ඇඟට අර ගිනි රැල්ලක් ගිහිල්ලා ඒ කපුටව පිච්චිලා පිලිසිලා මැරිලා පිලිසිලා මුළුටු වෙලා බිමට ඇදගෙන. ඒක දැකපු ස්වාමීන් වහන්සේලා ඒකත් බලාගෙන ඒගොල්ලෝ ජේතවනාරාමයට වැඩියා. තව කට්ටියක් එනවා බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ජේතවනාරාමයට යන්න. සවැත්නුවර ජේතවනාරාමයට යන්න එන්න ස්වාමීන් වහන්සේලා නැවකින් ඉන්නේ. ඒ නැවෙන් එන අතර මඟදී මහා මුහුද මැදදී අර නැවතුණා. කපාට නැවතුණා. නැවී කැප්ටන් හෙව්වා බැලුවා කිසිම දෝෂයක් නැහැ. ඒ ගමන නැවේ කට්ටිය කතා වුණා මේ නැවේ කර්මකාරයෙක් ඉන්නවා. එයා හොයාගන්න අපි මෙහෙම කුසපත් අදිනවා. ඒ කර්මකාරයයි කියන එක කියනවා. ඒකේ කර්මකාරයයි කියලා ඒක ලියලා කුසපත් අදිනවා. පළවෙනි වටේට ඇද්දා. අදිනකොට නැවේ කැප්ටන්ගේ බිරිඳට තමයි ඒක හම්බ වුණේ. ඒකේ හැබැයි ඉස්සෙල්ලම කතා වුණා. ඒ කර්මකාරයව හම්බ වුණාම අපි මුහුදට වීසි කරලා දාන්න ඕන. ඉතින් දැන් කැප්ටන්ට කරගන්න දෙයක් නැහැ. දැන් එයාගේ නෝනාට තමයි යට හම්බ වුනේ. ආයිමත් නැවේ කට්ටිය කතා වුණා දෙවෙනි වතාවටත් ඇද්දා. ඇද්දාම ඒකත් ලැබුණේ මේ කැප්ටන්ගේ බිරිඳටමයි. දැන් දෙවෙනි වතාවට තුන්වෙනි වතාවටත් එයාටම ලැබුණේ. කරන්න දෙයක් නැහැ. දැන් මේ කැප්ටන්ගේ බිරිඳව මහා මුහුද මැදට දාන්න ඕනේ. ඒකදී බෙල්ලේ ගලක් ගැට ගහලා අර මුහුද මැද දැම්මා. දාලා යනකොට අර නැව ඔන්න බාන්න කර්මික මහත කියන්නේ
අර නැව නිකාම්ම ක්‍රියාත්මක වුණානේ. ක්‍රියාත්මක කරේ නැව යන්නේ. ඕක දාලාගෙන හිටපු අර ස්වාමීන් වහන්සේලා ඒකත් හිතේ තියාගෙන ජේතවනාරාමයට ගියා. වැඩලා දැන් ඔන්න ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ ධර්ම මණ්ඩපේට ධම් සභා මණ්ඩපේට වැඩියා. ගයින්නකොට අර එක එක්කෙනා ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනකොට අල මේ පළමුවෙන්ම ගියා හාමුදුරුවෝ දෙනම කිව්වා ස්වාමීන් වහන්සේ අපි මගදී එනකොට අතන මගදී මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. අර කපුටා ආසේ ගිල්ලා ගියා. ඒ ගිල්ලා යනකොට මේ රොටුවක් ගිහිල්ලා අර කපුටා ගිනි අරගෙන අලු වෙලා බිමට වැටුණා. ඒකට බුදුහාමුදුරුවෝ මහණෙනි ඔය පෙරාත්මේ ඔය කපුටා මේ ගොවියෙක් කිව්වා. ඒ ගොවියාගේ හරක් සීසානවා වෙනත් වැඩ කරලා ඒ ගොවියට හම්බ කරනවා. එක මහලු ගොනෙක් හිටියා. එක දවසක් දැන් මේ ගොනාව නැකිටවන හැදුවා. නැකිටෙම නෑ. අර ගොවියා කරපු වැඩේ ගොවියට කේන්ති ගිහිල්ලා අසර තිබිච්ච පිදුරු ටිකක් උගේ ඇඟට දාලා ඌට ගිනි තිව්වා. ඌ එතනම අඩු වෙලා මැරුණා. අන්න ඒකේ විපාකේ තමයි මේ ඒ ගොවියට සිද්ධ වුණේ. ආත්ම ගානක්ම අර විදියට අර කපුටම් හැලුණා වගේ අර විදියටම ගින්නෙන් ඒ ගොවියා මැරෙනවා. ඒකට උත්තරේ බුදුහාමුදුරුවෝ එහෙමයි දේශනා කරේ. ඊළඟට අර සත්නම අර ගල්ලේනේ ඉර වෙච්ච හත්නම කිව්වා ස්වාමීනි අපිටත් මේව සිද්ධියක් වුණා. කියලා කිව්වා මෙහෙම අපි පයින් එන අතරමඟදී අපිට මහන්සියට අපි අර ගල්ලෙනත් වුණා. ඒකට ගිහිල්ලා මහන්සිය නිවා ගන්න ගියා විතරයි කොහෙදෝ නැති ගලක් ඇවිල්ලා පෙරලපිලා අර ගල්ලෙනේ දොරටු වැහුණා. පුළුවන් උපරිම ශක්තිය දැම්ම හැමෝම කාටවත් ඒ ගල පෙරලන්න බැරුණේ. නමුත් 7 වෙනි දවසේ ගල නිකම්ම පෙරලිලා ගියා. ඒ යනකෝ මහණෙනි නුඹලා පෙරාත්මේ ගොපලු දරුවෝ. බොලා ගොපලු දරුවෝ. බොලා උදේට හැමදාම හරක් ටික දක්කගෙන ගිහිල්ලා තනකොළ කනකන් බොලා සෙල්ලම් කරනවා එක්ක. පෙර භවයක ඒ කතාවක් කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒ සෙල්ලම් කරනකොට එක තලගුවෙක් දැක්කයි කිව්වා. දැකලා බලා එලෝගෙන ගිහලා තලගුවාව එලෝගෙන ගියා කිව්වා. ඒ තලගුවා අසල තිබිච්ච කුඹසකට රිංග ගත්තා. දැන් ඌ අල්ල ගන්න විදියක් නෑ. මොකද දැන් ළමයි ටිකට යන්නත් ඕනේ හරක් ටික අරගෙන ගෙවල් වලට. අර ළමයි සෙල්ලමට කරේ වැඩි අර කුඹහේ තීච්ච කපළු ඔක්කොම වැහුවා. අනේ ඉතින් අර වහලා උන්ගේ ඒගොල්ලෝ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඒ ළමයින්ට ඒ ගොපළු දරුවන්ට මතක්ුනේ නැහැ. ඒ ගොපළු දරුවන්ට මතක නැති වුණා. අර මේ වහපු පොල් එහෙම ඇරලා දාලා යන වහපු මේ බුල් ටික. ඒ ගමන ඒගොල්ලෝ ඒ ළමයි ගෙදර ගියා. අනේ ඉතින් අර තලගොයා අර උඹ හැතුර හිටියා. එක කටක් ඌට එන්නේ එළියට එන්නේ එක තැනක්වත් එක මෙහු ඉඩසක් නැහැ. ඒ ගමන අර ළමයි ආවා. ආයි දවස් 7කින් තනකොළ කවන්න අර හරක්ට තනකොළ කන්න දාලා මේ ළමයින්ට මතක් වුණා අපි එදා සලබුවෙක්ව වැහුවා නේද කියලා. ඒ ළමයින්ට මතක් කළා. ඒ ළමයි ඇවිල්ලා අර ගුල් ටික ඇරියා. වහපු ඒවා ඇරියා. අනේ අර තලගොයා බොහෝ කෑම බීමම කුණ්‍යානි බොහෝම අමාරුවෙන් අනේ හින්තරි එළියට ඇහිලා කැලේට ඇදිලා ගියා. අන්නේ පාපේ කිව්වා උඹලට කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට අර නැරේ ආපු ස්වාමීන් වහන්සේ ස්වාමීනි මේ අපිට මේ දෙයක් නෑ කොහමද දෙනකොට කියලා එක ස්වාමීන් වහන්සේට නමක් නැකිලා කියනවා ස්වාමීනි අපි මෙහෙම එනකොට නැවේ හරියටම මහා මුහුද මැදදී මේ නිකම්ම නැවතුනේ කිව්වා. නැවි අප්ටම් කිව්වා මේ නැවි කිසිම දෝෂයක් නැහැ කියලා. මේකේ කර්මකාරීක් ඇති. ඒක තමයි මේ මොනේ කියලා පිටපත් ඇද්දැකුවා. තුන් සැරේටම නැවි කැප්ටන්ගේ බිරිඳට ඒකුවා ඒක ඇද.
ඒ ගමන ඒ කැප්ටන් ඒ කර වැඩේ කතා කරගත්ත පරිදි මේ බිරිඳව දැම්ම බෙල්ලේ ගලක් ගැට ගහලා මහා මුහුද මැදට දැම්මා. දාලා ඉවරලා ඒගොල්ලෝ දාලා ඉවරලා යනකොට නැව නිකාම්ම ක්‍රියාත්මක වෙලා යන්න පටන් ගත්තා. අපි ඉතින් ඒක ඇවිල්ලා ගොඩ බැහැලා තමයි කිව්වා මේ ඒ ගමන කිව්වා මහණෙනි ඒ නැවේ කැප්ටන් උගේ බිරිඳ පෙරාත්මකින් ගැහැණියක් තමයි කිව්වා. ඒ ගැහැණිය බලුක් ඇති කරගත්තා. බලු කුක්කා. පොඩි බලු කුක්කෙක් ඇති කරගත්තා ඇක්වා ටික ටික බලු ලොකු නෑකෝ හැමදාම මේ ගෑනුත් කෙනාගේ මේ කාන්තාවගේ පස්සෙන්ම යනවා ඇක්වා මේ බල්ලා යන තැන මේ බල්ලා පස්සෙන් යනවා ඇක්වා මේ අවට මිනිස්සු කවටකම් කරනවා ඇක්වා කොලොප්පම් කරනවා ඇක්වා මේ බල්ලා පස්සෙන් එන හින්දා hina වුණා ඇක්වා. මේ ගෑණි මේ කාන්තාවට ලැජ්ජ හිතිලා මේ ගෑණිත් කෙනා කරේ දවසක් දවස් වතුර ගේන්න ගිය ගමන මේ ළඟට ගිය ගමන මේ අර බල්ලත් ආවා. අර කලියට වැලි එකක් පුරවලා ඉල්ල ගැට ගහලා ඒ කලියේ ගඟ වැද්දට ගිහිල්ලා. අන්නේ පාපේ තමයි කාන්තාවට ගෙවන්නේ. එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරා කොහොමදවත් කවුරු මේ පවක් කරලා කර්මයක් කරලා පවක් කරලා කිසි කෙනෙකුට ඒ කර්මයෙන් බේරෙන්න බෑ. අහස හිටියත් බේරෙන්න බෑ. මුහුද මැද හිටියත් බේරෙන්න බෑ. ගිරි කන්දක ගිවිලෙනක හිටියත් බේරෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ කරන ලද අකුසල් කර්මය ඒක විපාක දෙනවාමයි කියලා බුදුහාමුදුරුවෝ මං ඉහත සඳහන් කරපු ගාථාව දේශනා කරා. බුද්ධ සභා මණ්ඩපයේ එදා පැසවිලි භික්ෂුන් වහන්සේලා